මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මම කොහොමද HTML, JavaScript, CSS සහ Bootstrap පාවිච්චි කරලා responsive විදිහට manage user page එකක් design කරගෙන තියෙන සහ ඒකේ ඉන්න usersලා block කරන එකේ process එක වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපිට manage users page එකට යන්න නම් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ admin panel එකේ මම මේ add කරගෙන තියෙන buttons වලින් manage user කියන button එකට click කරපුවාම අපි අපේ manage user page එකට මේ විදිහට redirect වෙනවා. ඉතින් ඒක යටතේ අපේ දැනට eShop එකට log වෙලා ඉන්න හැම user කෙනෙක්ගේම profile වල details මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකෙදි මේ විදිහට ඒ profile වලට number එකක්, ඒ වගේම profile image එක මෙතනින් මේ විදිහට display වෙනවා. ඒ users ලගේ username මේ විදිහට මේ username කියන එක යටතේ, ඒ වගේම ඒගොල්ලෝගේ email එක, ඊට පස්සේ ඒගොල්ලෝගේ mobile number එක, වගේම register වෙච්ච date එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මම ඒ අපිට ඕන usersලා block කරන්නත් button එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් මෙතනින් ඒ usersලා search කරන්න search bar එකක් වගේම search button එකකුත් මම ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම අන්තිමට මම pagination එකත් මේ විදිහට ඒ design එකට ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් මේකේ ඩිසයින් එක කොහොමද උනේ කියන එක ගැන මම මේකේ කෝඩ් එකත් එක්ක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් කෝඩ් එකට ගිහිල්ලා බලුවොත් මෙන්න මේක තමයි මේ manage user page එකට අදාළ කෝඩ් එක. ඒකෙදි මම උඩින්ම require කරලා අපේ connection file එක මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ ඩිසයින් එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට උඩින්ම මම label එකක් දාලා manage all users කියන heading එක ඇතුළත් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ div එක යටතේ තමයි සමහර වෙන්නපු search bar එකට අදාළ input field එක සහ ඒ button එක මම ඇතුළත් කරගෙන තියෙන්නේ. එතනින් පල්ලයට ආපුවම මෙන්න මේ div එක යටතේ තමයි මම අර පෙන්නපු අපේ users ලගේ details පෙන්වන්න ඕන එකට අදාළ headings ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් පළවෙනිටම ඒ users ලට අංකයක් දෙන එකට මේ විදිහට මම hashtag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ users ලගේ profile image එකට අදාළ heading එක, ඒ වගේම username එක, email එක, mobile එක, register date කියන එක මෙන්න මේ දේවල් වලට අදාළ headings මේ විදිහට මම ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම මේ අන්තිමටම මම දාගෙන තියෙන්නේ අර මම block button එකක් දාගෙන තියෙන එකට අදාළ heading එක. ඉතින් ඒකෙන් පස්සේ මම මේ විදිහට query වලින් අපේ users ලව program කරලා අරගෙන තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම PHP script එකක් open කරලා උඩින්ම මේ විදිහට select all from user කියලා query එකක් ලියලා ඒක $query එකකට මම assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට page number කියලා variable එකකුත් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම if condition එකක් දාලා check කරලා බලලා තියෙනවා. මෙන්න මේ විදිහට get method එකට page කියලා එකක් ඇවිල්ලා තියෙනවාද කියලා. එහෙම ඇවිල්ලා තියෙනවා නම් page number එක විදිහට ඒ get method එකේ එන page එක පෙන්නන්නත්, එහෙම නැත්නම් page number එක විදිහට එක කියන එක display කරන්නත් මේකෙන් කියලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට users කියලා variable එකකට query එකක් ලියලා තියෙනවා. ඒකට මම මේ උඩින් ගත්ත query එකම assign කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකෙන් එන result මේ විදිහට මම user name කියලා එකකට ඒකේ එන num rows ගන්න අරගෙන තියෙනවා. එතනින් පස්සේ මම මේ විදිහට result per page ගන්න අරගෙන තියෙනවා. ඒ කියන්නේ එක page එකකට පෙන්වන්න පුළුවන් users ලා ගන්න මේ විදිහට මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මම number of pages ගන්න මෙතනින් calculate කරලා තියෙන්නේ මෙන්න මේ sale කියන එකෙන් user name එක. ඒ කියන්නේ users ලා ඉන්න ගාන page එකට තියෙන result ගානින් බෙදලා. එතනින් පස්සේ මම මේ විදිහට pagination එකට අදාළ process එක program කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් for loop එකක් දාලා මෙන්න මේ $x දිගේ මෙතනින් ගන්න selected num එකට වඩා කුඩා හෝ සමාන වෙන එකක් මේ for loop එක iterate කරගෙන තියෙනවා. ඒ for loop එක ඇතුලේ තමයි මම අපේ users ලගේ සියලුම details ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී උඩින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ user ට අදාළ අංකය. ඒකට මම PHP script එකක් පාවිච්චි කරලා මෙතනින් මේ ගන්න $x දිගේට එකක් එකතු කරලා display කරලා තියෙනවා. මොකද මෙතනින් මුලින් වෙන්නේ $x දිගේ බිඳුව නිසා. ඊට පස්සේ ඒ එන අගය එකේ ඉඳලා පටන් ගන්න විදිහට තමයි මේ $x ට එකක් එකතු කරලා මම assign කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි profile rs කියලා variable එකකින් search query එකක් ලියලා තියෙනවා profile image table එකට. ඒ table එකේ තියෙන selected data එකේ තියෙන email එකට සමාන email එකක් තියෙන user ගේ profile images අරගෙන ඒවා මම මේ විදිහට profile data එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මම එහෙම ගත්ත profile image එක මේ image tag එක හරහා PHP script එකක් පාවිච්චි කරලා echo කරගෙන තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ආවිල්ලා බලුවාම මේ විදිහට අපේ user ගේ first name එක, ඒ වගේම last name එක මම PHP script එකක් පාවිච්චි කරලා ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම එයාගේ email එක, mobile number එක, වගේම join වුණ date එකත් මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ div එකට තමයි මම අර user කෙනෙක්ව block කරන්න සහ unblock කරන්න පුළුවන් buttons එක ඇතුළත් කරගෙන තියෙන්නේ. ඒකෙදි මම මුලින්ම බලනවා if condition එකක් දාලා selected data එකේ status එක එකද කියලා. එහෙම එකට සමාන වෙනවා නම් මේ බටන් එකේ ID එකට මම PHP script එකක් එක්ක එයාගේ email එක යවනවා. ඒ වගේම මේ බටන් එක මේ විදිහට රතු පාටින් පෙන්වන්නත් ඒක block කියලා පෙන්වන්නත් මම හදලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒකේ status එක එකට සමාන නැත්නම් ඒ කියන්නේ user දැනටමත් deactivate වෙලා ඉන්න user කෙනෙක්. එහෙමනම් එයාගේ බටන් එක මේ විදිහට කොළ පාටින් පෙන්වන්නත් ඒක unblock කියලා පෙන්වන්නත් මම හදලා තියෙනවා. ඉතින් මේකෙත් on click එකට මම block user කියලා function එකක් call කරගෙන තියෙනවා. ඒකත් මම design එකත් එක්ක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ අන්තිමට මේ විදිහට මම අපේ pagination එකත් include කරගෙන තියෙනවා. ඉතින් මේ pagination එක මම bootstrap හරහා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මේක program කරගෙන තියෙන්නේ අපි කලින් videos වලදී කතා කරපු විදිහටම තමයි. ඒ නිසා මේකේ programming part එක මම මෙතනදී විස්තර කරන්නේ නැහැ. අපි දැන් ගිහලා බලමු අපේ user කෙනෙක්ව කොහොමද block unblock කරන process එක සිද්ධ වෙන්නේ සහ ඒකට අදාළ codes මොනවද කියලා. ඉතින් මම නැවතත් මේ විදිහට මගේ manage all users කියන page එකට ඇවිල්ලා මට ඕන කරන user කෙනෙක්ගේ profile එක අරගෙන මේ විදිහට මේ block කියන button එකට click කරපුවාම ටික වෙලාවකින් ඒ button එක කොළ පාට වෙලා unblock කියලා වැටෙනවා. ඉතින් මම database එකට ගිහිල්ලා පෙන්නුවොත් මෙන්න මේ ප්‍රභාත් බණ්ඩාර කියන user අදාළ table එකේ ඒ record එක ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ user ගේ status එක මේ විදිහට බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ user deactivate වෙලා තියෙනවා. ඒකේ process එක වෙන්නේ කොහොමද කියලා මම දැන් මේකේ code එකත් එක්ක විස්තර කරනවා. මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ block unblock button දෙකේම
on click එකේදී block user කියලා function එකක් call කරගෙන තියෙනවා. ඒ වගේම මේ function එකට මම PHP script එකක් පාවිච්චි කරලා selected data කියන query එක යටතේ තියෙන email එකත් assign කරගෙන තියෙනවා. ඉතින් අපි JavaScript පැත්තට ගිහලා බලුවොත් මොකක්ද මේ function එක කියලා. මෙන්න මේක තමයි ඊට අදාළ function එක. මම එහා පැත්තෙන් එවන email එකත් මේ විදිහට parameter එකක් විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මම new XML HTTP request එකක් හදලා ඒ වන email එක get method එකෙන් user block process.php file එකට මේ විදිහට Ajax technology එක පාවිච්චි කරලා send කරලා තියෙනවා. ඉතින් මේ user block process එකේදී වෙන්නේ මොකක්ද කියලා බලුවොත් මෙන්න මේක තමයි ඊට අදාළ කෝඩ් එක. ඒකෙදිත් මම උඩින්ම අපේ connection file එක require කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මම if condition එකක් දාලා check කරලා බලනවා එහා පැත්තෙන් email එකක් send කරනවද කියලා. එහෙම send වෙන්නේ නැත්නම් මම මේ විදිහට else එකේ echo එකක් දෙනවා something went wrong කියලා. ඉතින් මේ if condition එක ඇතුළට ආවොත් එතනදී මම එහා පැත්තෙන් එන email එක මේ විදිහට user email කියලා variable එකකට assign කරගන්නවා. ඊට පස්සේ user rs කියලා variable එකකින් මම මේ විදිහට query එකක් assign කරගෙන තියෙනවා. ඒ query එකකින් කියන්නේ user කියන table එකෙන් අපි ගන්න email එකට සමාන email එකක් තියෙන user ගේ හැම detail එකක්ම ගන්න කියලා. ඊට පස්සේ ඒක මම user නම් කියන එකට මේ විදිහට assign කරගෙන ඒ user නම් කියන එක මෙතනින් එකට සමානයිද කියලා බලනවා. ඒ කියන්නේ මෙතනින් user කෙනෙක්ගේ detail එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලනවා. එහෙම තියෙනවා නම් මම user data කියන එකට ඒ user result set එකෙන් ඒ එන result fetch as කරලා අරගෙන මෙන්න මේ if condition එක හරහා check කරලා බලලා තියෙනවා ඒ user data ගේ status එක එකට සමානයිද කියලා. එහෙම ඒක එක වෙනවා නම් මම update query එකකින් කියනවා එයාගේ status එක බිඳුව කරන්න කියලා. එහෙම ඒක එකට සමාන වෙන්නේ නැත්නම් මම මේ else if එක හරහා කියලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ status එක බිඳුව නම් මම update query එකක් ලියලා කියලා තියෙනවා ඒ email එක තියෙන user ගේ status එක එක කරන්න කියලා. ඒ වගේම ඒ user ගේ status එක බිඳුව වුණොත් block කියලා echo එකක් display කරන්න. ඒ user ගේ status එක එක වුණොත් unblock කියලා echo එකක් display කරන්න මම මෙතනින් කියලා තියෙනවා. ඉතින් මෙතනින් මේ එන response එක response text එකක් විදිහට නැවතත් JavaScript පැත්තට අරගෙන ගිහිල්ලා අපි මෙතනින් බලනවා ඒ එන response text එක blockද කියලා. එහෙම block නම් මම මෙතනින් document.getElementById කියලා මෙන්න මේ UB කියන ID එකකින් තියෙන button එක සහ email එක set කරලා තියෙන button එක අරගෙන ඒකේ ඉන HTML එක unblock කියලා වෙනස් කරන්න කියනවා. ඒ වගේම යටින් ඒකේ class list එක btn success කියලා වෙනස් කරන්න කියනවා. ඒ කියන්නේ මෙන්න මේ UB කියලා තියෙන්නේ ඔයගොල්ලන්ට ළඟන්න පුළුවන් මෙන්න මේ block unblock කියන button දෙක තමයි ඒ UB කියන ID එකකින් සහ email එකෙන් අපි අරගෙන තියෙන්නේ. ඒ වගේම අපිට response text එක unblock නම් මම මෙතනින් කියලා තියෙනවා ඒ අදාළ බටන් එක අරගෙන ඒකේ ඉන HTML එක block කියලා වෙනස් කරන්න කියලා. ඒ වගේම ඒකේ class list එක btn danger කියලා වෙනස් කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි අපි user කෙනෙක්ව block unblock කරද්දී මේ බටන් එක කොළ පාට වෙලා ඒකේ ඉන HTML එක වෙනස් වෙන්නේ සහ status එක වෙනස් වෙන්නේ. ඉතින් මේක තමයි අපි manage user page එකේ design එක සහ user කෙනෙක්ව block unblock කරන එකට අදාළ process එක. අපි මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.